ආයිබෝවන් ඉසුරු ඇස්ට්‍රොලොජි කේන්දරයේ ගවේෂක හඳහන ඉංග්‍රීසි channel ජ්‍යොතිෂ channel බොදු සෙත් පිරිත් හා ගී යන මගේ YouTube channel 6 ඉසුරු ඇස්ට්‍රොලොජිකල් and marriage service Facebook page එකේ සිටින 2,50,000කට අධික ග්‍රාහක ඔබ හැමදෙනාත් අද මුලින්ම මගේ වීඩියෝවක් නරඹන ඔබ හැමදෙනාත් ඉතාම ආදරෙන් ගෞරවයෙන් පිළිගනිමින් මා අද ඔබට ඉදිරිපත් කරන්නට සූදානම් වනවා ගුරු හෙවත් බ්‍රහස්පති නැත්නම් සූර ගුරු කටක රාශියේ උච්ච වීම පිළිබඳ ඔබට පලාපල කතනයක් ලග්නයෙන් ලග්නයට. ආයිබෝවන් තුලා ලග්න හිමියනි. ඉතින් තුලා ලග්න හිමි ඔබට ඔබේ කේන්දරයේ 10 වැන්න වුණු අපි එතෙන්ට කියනවා කර්මස්ථානය කියලා ප්‍රධාන ආදායම් මාර්ගය ගැන කියවන ස්ථානය, ඒ වගේම පියා ගැන කියවන ස්ථානය, ආත්ම අභිමානය ගැන කියවන ස්ථානය 10 වැන්නට ඔන්න ගුරු ග්‍රහතුමා උච්ච බලයෙන් යුතුව ගුරු වංශ කියන පංචමහා ස්ත්‍රී පුරුෂ මහා යෝගයත් ජයසින්දු කියන යෝගයත් හදාගෙන ඔක්තෝබර් 18 වෙනිදා රාත්‍රී 7:49ට මේ 10 වෙන්නට පැමිණිලා දෙසැම්බර් මාසේ 5 වෙනිදා දක්වා උච්ච බලයෙන් යුතුව ගත කරනවා. හැබැයි අමතක කරන්න එපා නොවැම්බර් මාසේ 11 වෙනිදා මේ ගුරු ග්‍රහතුමා උච්ච බලයෙන් යුතුවම ওই කියන කටක රාශිය තුලම වක්‍රව ගමන් කරන බවත් ඒ ගැනත් මම ඉදිරියේදී කරුණු කාරණා ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. ගුරු හේවත් බ්‍රහස්පති ග්‍රහතුමා කියන්නේ ඔබේ අසුබ ඵල දෙන මාර්ග තරම් අපල දෙන ග්‍රහතුමෙක් බව කොයිලාකවත් අමතක කරන්න එපා. ඉතින් මෙවැනි ග්‍රහතුමෙක් ඔබේ 10 වැන්නේ. හැබැයි 10 වැන්නටත් ගුරු ග්‍රහතුමාගේ ග්‍රහ ගෝචරයේ තරම් සුබ ඵල දෙන්නේ නැහැ. ඒ වුණත් මේ වගේ යෝග බල හදාගෙන එනකොට ඒ බල తත්ව මත ඔබට අයහපතක් නෙවෙයි සුබඵල උදා කරන බව, වැඩිපුර සුබඵල උදා කරන බව ඇති වෙනවා කියන එක මතක් කරන්නට ඕනෑමයි. එහෙමනම් තුලා ලග්න හිමියනි ගුරු ග්‍රහතුමා 10 වැන්නේ බලවත්ව ගමන් කරන එක මේ කාලය තුල ඔබේ රැකියාවේ බාධා කරදර මැද යම් යම් උසස් වීම් ඔබට හිමි වෙන්නට තියෙනවා. ව්‍යාපාර කරනවා නම්, වෙළඳාම් කරනවා නම් බාධා කරදර මැද ඔබට හොඳ ගමනක් යන්නට පුළුවන් වෙනවා දෙසැම්බර් 5 වෙනිදා දක්වා. මේනුත් නොවැම්බර් 11 වෙනිදා දක්වා බොහොම හොඳයි. අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමටත් ඉතා හොඳ තත්ත්වයක් පෙන්눔 කරනවා. කොහොම වුණත් තමන්ගේ தত্ত্বය කාර්දර බාධක මැද ඉහළට නංවා ගන්නට පුළුවන් වෙන්නේ මේ වටිනා යෝග බල දෙක නිසා බව මතක් කරන්නට කැමැති. එහෙනම් ගුරුහංශ යෝගය කියන්නේ ඊටාම හොඳ යෝගයක් මේ පංචමහා ස්ත්‍රී පුරුෂ මහා යෝග වලින්. ඒ අනුව ගත්තොත් එහෙම ඔබේ සෞඛ්‍ය තත්ත්වය පහත වැටලා තිබුණා නම් එක යම් ඉහළ තත්ත්වයකට එනවා. ඥාන ශක්තිය වැඩි වෙන කාලයක් ඇටියට මේක හඳුන්වන්නට පුළුවන්. ඔබේ බලය වික්‍රමය වැඩි වෙනවා. ඔබේ ධෛර්යය උනන්දුව වැඩි වෙන කාලයක් ඇටියට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම ධන සම්පත් හිමි කර දෙන කාලයක් මේ කාලය. ඉතින් ලොතරැයි පත්තෙන් මිලට ගන්න ඕන බොහොම හොඳයි. වැඩිපුරම නොවැම්බර් 11 වෙනිදා දක්වා. ඒකම රජයේ රැකියා හෝ පුජ්‍යලිකාංශයේ රැකියා ලැබීමට ඉතා හොඳයි. මේනුත් රජයේ යම් යම් තනතුරු ඒ වගේම ඔබට යම් යම් සම්මාන ගරු සම්මාන ලැබීමකට හේතුව කරුණු පෙන්눔 කරන කාලයක් බව මතක තියාගන්නට ඕන. ඉතින් ඔබේ අසංවර චරිත ලක්ෂණ තිබුණා නම් ඒවා යම් කාලයකට හෝ වෙනස් වෙන සංවර තත්වයකටපත් වෙන ගතියක් ඔන්න තුලා ලග්න හිමියන්ට ඇති වෙනවා කියන එක මතක් කරන්නට අවශ්‍යයි. ඉතින් ඊටත් අමතරව මේ ජයසින්දු යෝගයේ ක්‍රියාත්මක වෙනකොට 10 වැන්නෙම ඔබේ පෙනුම අමුතු ප්‍රියමනාප ගතියක් ඇති වෙනවා වෙනදට වඩා. සතුරන්ට සතුරුකම් කරන්නට ටිකක් හිත නොදෙන කාලයක් හැටියට හඳුන්වන්නට පුළුවන්. නීතිමය ප්‍රශ්න වලට හසු වෙන්නට ඉඩකඩ තියෙනවා. මොකද 10 වැන්නේ තරම් සුබඵල දෙන ස්ථානයක් නොවන නිසා. නමුත් ඒවෙන් ලොකු දඬුවම් ලැබෙන තත්ත්වයක් පෙන්눔 කරන්නේ නැහැ. ඒ වගේම ඉගෙනීමේ කටයුතු සිදු කරන තුලා ලග්න හිමි දුවා දරුවන්ට බොහොම හොඳ කාලයක් හැටියට හඳුන්වන්න පුළුවන්. දරුඵල ප්‍රමාද වෙලා හිටි හැම විවාහක කාන්තාවකගේම ඒ දරුඵල පිළිබඳ සීන සැබෑ කරගන්නට අවස්ථාව හිමි වෙන සුබ තත්ත්වයක් ඇති වෙනවා කියන එක මතක් කරන්නට කැමතියි. ඒකම ගත්තොත් එහෙම ගුරු ග්‍රහතුමාගේ ග්‍රහ ගෝචරය මා නිරන්තරයෙන් මතක් කරනවා. ඊතරම් සුබඵල දෙන ස්ථානයක් නොවුනත් මේ බලවත් තත්ත්වය නිසා ඔබ ආරවුල් වලට මැදිහත් නොවි ඉන්නට පුළුවන් තරම් උත්සාහ කරන්නට ඕනෑමයි. එහෙම වුණොත් ඔබේ ගමන හොඳ තත්ත්වයකට ඔබට සිද්ධ කරගන්නට පුළුවන් වෙනවා. ඉතින් දියුණුව සඳහා ඔබ ගන්නා උත්සාහයන් ඔබට සාර්ථක කරගන්නට පුළුවන් වෙනවා. හැබැයි බාධා කරදර මැද්ද කියන එක අමතක කරන්නට එපා. විශේෂයෙන් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය
පිළිබඳ ඔබ සැලකිලිමත් වෙන්නට නම් අවශ්‍යයි 10 වැන්නේ ගුරු ග්‍රහතුමා උච්චව වුණත් ගමන් කරන කාලය තුල. ඒකම ගත්තොත් එහෙම තමන්ගේ තිබුණු ගෞරවය ආරක්ෂා කරගෙන කටයුතු කරන්න කියලා මතක් කරනවා ආත්මගරුත්වයට මුල් තැන දීලා කටයුතු කරන්න කියලාත් මතක් කරන්නට කැමතියි. ගොඩක් වෙලාවට තමන්ගේ නොසැලකිල්ල ක්‍රියාත්මක වෙනවා මේ 10 වැන්නේ ගුරු ග්‍රහ උච්චව වුණත් ගමන් කරන කාලෙදී. ඉතින් හැම දෙයක් පිළිබඳව සැලකිල්ලෙන් උනන්දුවෙන් කටයුතු කරොත් ජීවිතේ වටිනාම කාලයක් බවට මේ ගුරු ග්‍රහ ගෝචරය දෙසැම්බර් 5 වෙනිදා දක්වා ඔබට පත් කරගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම මේ කාලය තුල විවාහ ප්‍රමාද වෙලා සිටි තුලා ලග්න හිමි අවිවාහක ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම හොඳ මංගල යෝජනා ලැබෙනවා. ඒ වගේම ඒවා විවාහ වලින් කෙලවර වෙන්නටත් ඉඩකඩ තියෙනවා. හැබැයි හොඳ සැලකිල්ලෙන් ඒ පිළිබඳ කටයුතු කරන්නට වෙනවා. විවාහ යෝජනා ඇති වෙනවා නම් ඒ නොගැලපෙන ඒවත් මේ අතර එන්නට ඉඩකඩ තියෙනවා. 10 වැන්න ඊතරම් සුබ ස්ථානයක් නොවන නිසා. ඉතින් තුලා ලග්න හිමි ඔබට ඊටාම අසුබ ග්‍රහයත් මේ ගුරු ග්‍රහතුමා බව මම මුලින් මතක් කරා. ඒ தත්වත් ඔබට මතක් කරන්නට අවශ්‍යයි. ඒ නිසා ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහතුමාට පුළුවන් තරම් පුද සත්කාර කරන්න ඔබේ මුළු ජීවිත කාලය පුරාම. මොකද ඔබට ගුරු ග්‍රහතුමා නරකම ග්‍රහය ඔබේ. ඉතින් මෙයා මේ උච්ච වෙලා බලවත් වෙලා යෝග හදාගෙන ඉන්න කාලය තමයි ඔබට ඒ අසුබ තත්ත්වෙන් යම් ගොඩ ඒමක් එන්නට තියෙන කාලය. ඊට අමතරව ඇත්තෙන්ම ඔබේ උප්පත්තියේ ගුරු ග්‍රහතුමා බලවත් වෙලා හිටියනම් මේ தত্ত্বය මේ අර 10 වැන්නේ ගුරු ග්‍රහ ගෝචරයේ අසුබඵල தত্ত্বයත් සමනය වෙලා ඔබට වැඩිපුර සුබඵල හිමි කරගන්නට අවස්ථාව සැලසෙනවයි කියන එක මතක් කරන්නට කැමතියි. ඉතින් මේ 10 වැන්නේ විශේෂයක් තියෙනවා. උසස් අය ප්‍රධානීන් ආයතන ප්‍රධානීන් ඒ කට්ටියත් එක්ක කටයුතු කරනකොට මේ දෙසැම්බර් 5 වෙනිදා කාලය ටික කල්පනාවෙන් කටයුතු කරගන්න. එහෙම වුණොත් ඔබට වැඩ කරන ස්ථානයේ ව්‍යාපාර ස්ථානයේ ලොකු ප්‍රසාදයක් ලබා ගැනීමට අනිවාර්යෙන් හැකි වෙනවා කියන එක මතක් කරන්නට කැමතියි. ඉතින් තුලා ලග්න හිමියනි මේ ග්‍රහ ගෝචරයේ දෘෂ්ටි 3ක් වැටෙනවා. පළවැනි එක ඔබේ බාධක ස්ථානයක් වන දෙවැන්නට. දෙවැන්නේ හැබැයි වෘශ්චික රාශිය මිත්‍ර බලවත් මේ ස්ථානයට හිටියනම් ගුරු ග්‍රහතුමා. ඉතින් දෘෂ්ටිය ප්‍රබලයි. දෘෂ්ටිය වැටෙන තැනත් දෙවැන්න ඔන්න ගැලපෙන තැන. ඒ මොනවාම ඔබට ධනලාභ ඔබේ සුරැකි වස්තුව තව තව වැඩි වර්ධනය වෙනවා. ඒ කියන්නේ නිවාස, ඉඩකඩම්, වාහන, රම්බඩු, ගෘහ භාණ්ඩ, මුදල් මේවයි යම් වැඩි දියුණුවක් ඔබට කරගන්නට පුළුවන් වෙන කාලයක් බව මතක තියාගන්නට ඕන. ඒක කර්මස්ථානයේ ඒ කියන්නේ ඔබේ ප්‍රධාන ආදායම් මාර්ගය ඉහළ යාම නිසා වෙන දෙයක් වෙන්නට ඉඩකඩ තියෙනවා. ඉතින් තමන්ගේ කලත්‍රයා එක්ක ගත කරන යුග ජීවිතේ යම් යම් ගැටලු ප්‍රශ්න තිබුණා නම් ඒවා යම් පමණකට හෝ සමනය කර ගැනීමට ඔබට අවස්ථාව හිමි වෙන බව මතක තියාගන්න ඕන. වචනය බොහොම සෞම්‍ය වෙන කාලයක්. වචනය සැරවෙන්නේ නැති කාලයක්. ඒ වගේම තමන්ගේ උත්සාහය, ධෛර්යය, උනන්දුව වැඩි වෙන කාලයක් හැටියටත් පෙන්눔 වෙනවා. ඒ වගේම තවත් ග්‍රහ දෘෂ්ටියක් වැටෙනවා මේ ග්‍රහ ගෝචරේ 4 වැන්නට. ඉතින් මකර රාශියට ගුරු ග්‍රහතුමාට හැබැයි නීච ස්ථානයේ මෙතන. ඒ වුණත් 10 වැන්නේ ග්‍රහ ගෝචරය ඊතා සුබඵල දෙන සුබ දෘෂ්ටියක් තමයි මෙතෙන්ට වැටෙන්නේ. ඒ නිසා 4 වැන්නෙන් කියන කරුණු කාරණාවල ලොකු දියුණුවක් ඇති කරගන්නට පුළුවන් වෙනවා. මානසික පස්ස වලින් ඔබ ගොඩක් මිදිලා හිටියනම් මෙන්න මේ කාලේ ඒවා යම් පමණකට හෝ සමනය වෙනවා. මාවගේ සෞඛ්‍ය තත්ත්වය තදබල ලෙස පහළ වැටලා තිබුණා ඒවා යම් පමණකට සුව තත්ත්වයකටපත් වෙන තත්ත්වයක් පෙන්눔 කරනවා. ඒ වගේම මූලික අධ්‍යාපනය ලැබෙන දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙන බාධා, කම්කටොළු, ඒ වගේම අලසකම් ඉවත් වෙන කාලයක් හැටියට පෙන්눔 කරන්නට පුළුවන්. කොහොම වුණත් හෘදය ආශ්‍රිත අසනීප තත්ත්වනම් මතුවෙන්නට ඉඩකඩ තියෙනවා. තියෙන අය ටිකක් ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්නට අවශ්‍යයි. කෘෂිකාර්මාත්‍ය පැත්තේ කටයුතු කරන ගොවි මහත්ම මහත්මීන්ට මේ කාලය බොහොම හොඳ කාලයක් වෙන බව මතක තියාගත යුතුයි. ඉතින් ඥාතීන් එක්ක කටයුතු කරනකොට ටික කල්පනාවෙන් කටයුතු කරන්න මේ කාලය. මොකද මෙතන ගුරු ග්‍රහතුමාට නීච ස්ථානය. ඒ නිසා ඉතින් වැඩිපුර පින්දහම් කරමින් ගුරු ග්‍රහතුමාට පිළිවෙත් කරන්න. එතකොට ඔබට මේ සුළු අසුබ තත්ත්ව සමනය කරගන්නට අවස්ථාව සැලසෙනවා. ඉතින් තවත් ග්‍රහ ගෝචරයක් වැටෙනවා 6 වැන්නට. 6 වැන්න කියන්නේ කේන්ද්‍රයේ දුෂ්ට ස්ථාන ත්‍රිත්වයෙන් එකක්. ඒ ස්ථානයට හැබැයි ඔබේ මීන රාශියට ඒ ස්ථානයේ ගුරු ග්‍රහතුමාට ස්වක්ෂේත්‍ර බලයෙන් යුක්ත
ඉතින් ඇත්තෙන්ම ණය ගනුදෙනු ඔබ කරලා තියෙනවා නම් ඔබට දීපු ණය එක්කෝ යම් කිසි රන්බඩු ඒ වගේ දෙයක් ගන්න බැරුව ඉන්නවා නම් අන්න ඒව නැවත ලබා ගන්නට ඉතාම සුබයි මේ 6 වෙනිට වැටෙන ග්‍රහ දෘෂ්ටිය නිසා. විශේෂයෙන් විවාහයෙන් ලැබුණු ඥාතීන් එක්ක යම් මත ගැටුමක් ඇති වෙලා තිබුණනම් මා මුලින් සඳහන් කළ විදිහට ඒක සමනය කරගන්න ඉතාම සුබදායක කාලයක් වෙනවා මේ ග්‍රහ දෘෂ්ටිය නිසා. ඒකම අසනීප කරදර වලින් ඔබ පෙළමින් හිටියනම් යම් සාහනකාරී තත්ත්වයක් දෙසැම්බර් 5 දක්වා ඇති වෙනවා. හැබැයි ගුරු ග්‍රහතුමාට පුළුවන් තරම් පුද සත්කාර කළ යුතුයි, පිළිවෙත් කළ යුතුයි මේ සුබ තත්ත්වය ඔබට ලබා ගැනීමට. හොඳයි. එහෙමනම් ඇත්තෙන්ම මේ සියලු සුබඵල ඔබට හිමි කර දෙන්නේ ආදරණීය විශ්ව මාතාව. එහෙමනම් ආදරණීය විශ්ව මාතාවට නිරන්තරයෙන්ම ස්තුති කරන්න කියලා මා ඔබට මතක් කරනවා. ඔබට තෙරුවන් සරණයි, දෙවිපීඨයි. මගෙන් ලබා ගන්න පුළුවන් සේවාවන් පිළිබඳ විස්තරයක් මම දැන් කරන්න කැමතියි. ඔබට දේශීය සහ ඕනෑම රටකට අදාළව දල කේන්ද්‍ර ඒකම භාව කේන්ද්‍ර සකසා ගන්න පුළුවන්. ඒ ඇසුරින් එම කේන්ද්‍ර දෙකම හදලා සකස් කරලා අලුතෙන් ඔබට විනාඩි 30කට වැඩි පලාපල කතනයක් ඔබේ WhatsApp, Viber, Imo, Botim වලට ලබා ගන්නත් පුළුවන්. ඒකම අපල වලට කළ යුතු පිළිවෙත් පත්‍රිකා ඔබට ඒ සමග ලබා ගන්න පුළුවන් වගේම එම රෙකෝඩින් එකත් ඒ වගේම අපල පත්‍රිකා ටිකත් ලැබුණට පස්සේ වේලාවක් යොදාගෙන ඔබට අවශ්‍ය ඕනෑම කාලයක් අරගෙන මගෙන් එවන ලද පලාපල කතනය පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් කර ගැනීමටත් අවස්ථාව තියෙනවා. ඒකම අපල සඳහා નિયમિત පරිදි ඝන පිහිටුවල සකස් කරන ලද සෙත් කවි රචනා කිරීමටත් ශ්‍රී විෂ්ණු කතරගම සමන් දිව්‍ය රාජෝත්තමයන් වැඩ සිටින දේවාලයක එම සෙත් කවි මාලාව දින 7ක් වරු 7ක් අදාළ පූජාවන් තබලා ඔබ මෙරට හිටියත් විදේශගතව හිටියත් ඔබ වෙනුවෙන් එම කටයුත්ත ඉෂ්ට සිද්ධ කරලා දෙන්න සෙත් කවි ගායනා කරන්න මාලාව හැකියාව තියෙන බවත් ප්‍රකාශ කර සිටිනවා. ඒකම ඔය අපල සඳහා નિયમિત වාර ගණන ඒ කියන්නේ දහස් වාරයකට වඩා වැඩි වාර ගණනක් ජීවම් කළ යන්ත්‍ර ටයිගර්ස් අයි බ්‍රේස්ලට් ඒ වගේම අදාළ මැණික් ගල් එබ්බ වූ මුදු අගස්ති රුද්‍රාක්ෂ ඕනෑම කිල්ලකට ඔරොත්තු දෙන පරිදි කිලි හරණය කරලා සකස් කරවා ගන්න පැළඳවීමේ කටයුතු මාලාව ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. ඔබේ නමට එම වාර ගණන ඒ කියන්නේ දහස් වාරයකට වඩා වැඩි වාර ගණන ජීවම් කළ බවට මගෙන් පටිගත කළ MP3 ෆයිල් එකක් ඔබට මෙම යන්ත්‍රය පැළඳීමට ප්‍රථම ලබා ගන්නට පුළුවන් බවත් මතක් කර සිටිනවා. ඒකම මුළු සිරුරම ආවරණය වන පරිදි සිරුරේ තියෙන ඇස්වහ, කටවහ, හෝවහ, අඬෝවැඩියා දෝෂ, යක්ෂ, പ്രേත, පිසාච, කුම්භාණ්ඩ යනාදී අමනුෂ්‍ය දෝෂ, ඒ වගේම අනවින කොඩිවින හදි හූනියම් වැල්පැන්නුම් ඉරිපැන්නුම් වැනි හිනා බෙහෙත් කැවීම වැනි නරක තත්වයන් වැනි දෝෂ තත්වයන් සියල්ල සමනය කර ගැනීම සඳහා සත් අඩියේ දෙහි කැපීමේ සාන්ති කර්මය මාලාව ඉෂ්ට කරගන්න පුළුවන්. වගේම තත්කාලහ නිමිති ශාස්ත්‍ර ඔබට මා වෙතින් ඔබට ඉටු කරවා ගැනීමට හැකියාව ඇති බවත් ප්‍රකාශ කරනවා. ඒකම නිවාස නැකත්, විවාහ නැකත්, අකුරු කියවීමේ නැකත් ආදී එකී නොකී සෑම වර්ගයකම නැකත් වර්ග මාලාව සකස් කරවා ගැනීමට හැකියාව තියෙන බවත් මේ වෙලාවේ මතක් කර සිටිනවා. විශේෂ වශයෙන් නිවෙස් වල කටයුතු ආරම්භ කිරීමට කලින් හෝ නිවසට ප්‍රවිෂ්ඨ වීමට කලින් සිදු කරන අංග සම්පූර්ණ බහිරව පූජාවන් මා වෙතින් ඉටු කරවා ගන්නට පුළුවන්. විශේෂ වශයෙන් 20 පොරොන්දම් ඇතුළු තවත් පොරොන්දම් වර්ග 8කුත් ඒ වගේම ජ්‍යොතිෂයේ සඳහන් වෙන විවාහ දෝෂ 21කින් ඔබට කොතරම් එම දෝෂ ගැලපෙනවාද කියලා කේන්ද්‍ර හිමියන් දෙදෙනෙකුගේ පොරොන්දම් පරීක්ෂාව මාලාව මනාව ඉටු කරවා ගන්නටත් හැකියාව තියෙනවා. ඒ වගේම පෝරුවේ චාරිත්‍ර, අකුරු කියවීමේ චාරිත්‍ර, නව ගෘහයන්ට ව්‍යාපාරික ස්ථානවලට ප්‍රවිෂ්ඨ වීමේදී සිදු කරන චාරිත්‍ර විදිත් මාලාව ඉටු කරව ගන්න පුළුවන්. විශේෂ වශයෙන් ඝන පිහිටුවල පුජ්‍යලයාගේ ව්‍යාපාරයේ වාහනවලට හිතා පළ දෙන නම් තබා ගැනීමත් මගෙන් ඉටුවක් කරවා ගන්නට පුළුවන්. විශේෂ වශයෙන්ම නිවස, භූමිය ඇතුළු සෑම තැනකම පවතින වාස්තු දෝෂ මාලාව පරීක්ෂා කරවා ගන්න පුළුවන් බවත් මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ඊට අමතරව වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් අඳවා ගැනීමට ඔබට මගෙන් අවස්ථාව තියෙනවා. තවත් සුබ පැත්තේ සියලුම
গুপ্ත විද්‍යා කටයුතු මගෙන් ඉටුවා කරවා ගන්නට පුළුවන් වගේම ඔබේ විවාහ දෝෂවලට ගැළපෙන පරිදි මනාල මහතා හෝ මනාල මහත්මිය සොයා දීමේ බාරදූර වගකීමත් අප වෙතින් ඉටු කරවා ගන්නට පුළුවන් බව අවසාන වශයෙන් මතක් කර සිටිනවා. එසේනම් ඔබට තෙරුවන් සරණයි දෙපිහිටයි.